ඕගොල්ලෝ දන්නවා මට මොන වැඩේ තිබුණත් මම අනිවාර්යෙන් අවුරුද්දට ගෙදර යනවා. ඕනේ අවුරුද්ද හැමෝමත් එකට සමරන්න. ඉතින් එතකොට අවුරුද්ද එකට සමරන්න සාමාන්‍යයෙන් අවුරුද්දට අපි ගොඩක් වෙලාවට තෑගි දෙන්නේ විශේෂයෙන් ඇඳුම්නේ. ඉතින් අවුරුද්දට මම හැමෝටම මොනවා හරි ඇඳුමක් අරගෙන යනවා. ඉතින් ඒගොල්ලන්ගේ හිත සතුටු කරන්න මට පුළුවන් විදිහට. ඉතින් මේ පාරත් හැමෝටම එකම තැනකින් ඇඳුම් එතකොට අවශ්‍ය හැම දෙයක්ම සහ මට අවශ්‍ය දේවල් ඒ සියලුම දේවල් ගන්න පුළුවන් එක තැනක් මම දන්නවා. මම එතනට තමයි යන්නේ. තැනට ගියාම ඔයගොල්ලෝ දන්නවා මේ කොහෙද යන්නේ කියලා. බලමුකෝ. මම ඇතුළට ගිහිල්ලාම කියන්නම් මම කොහෙටද යන්නේ කියලා. මම ඇත්තටම මේ අවුරුදු සීසන් එකත් එක්ක මට කායික පා කරගන්න තැනක් තියෙයි කියලා. ඇත්තටම බලද්දි ලොකු කාර් පාක් එකක් තියෙනවා. එළියේ ඉඳන් ඇතුල් වෙද්දි මේ ගස් ටිකත් එක්ක ඇත්තටම මාර සිසිලසක් දැනුණා. දන්නවනේ කොහෙද කියලා? ලේඩි චේකට ආපු කෙනෙක් නම් දන්නවා ලේඩි චේක ඇතුළට ආවට පස්සේ shopping කරන්නේ කොහෙන්ද කියලා හිතා ගන්න ඇත්තටම අමාරුයි. මම නිතර වෙන්න නිසා මම දන්නවා මේකේ මොනවද මේ තැන්වල තියෙන්නේ කියලා. අපි ආපු නැති කෙනෙක් නම් මම ඔයගලන්ට පෙන්නන්නම් පොඩි රවුමක් ගිහිල්ලා තැන් වල කොහොමද මේගොල්ලෝ මේ බරු ටික arrange කරලා තියෙන්නේ කියලා. ඇත්තටම කිව්වොත් ලේඩි චේක ඇතුලේ තියෙන්නේ රෙදි විතරක් නන් නෙවෙයි. බෙඩ් ෂීට් furnitures, bathroom item මේ සියලුම දේවල් ෆ්‍රස්ට් ෆ්ලෝර් එකේ මට බලා ගන්න පුළුවන් වුණා. කොහේ ගියත් කණ්ණාඩිය දිහා බලන්න එපා. මම ඔයගලන්ට දෙයක් කියන්නම්. මම ගොඩාක් වෙලාවට දේශීය දේවල් අගය කරනවානේ. සහ ගමේ අයගේ දේවල් ගොඩාක් අගය කරනවා. මොකද මම ගමේ කෙනෙක් නිසා. ලේන්ජ් එක මෙන්න මේ අයිටම් එන්න. මෙන්න මේ වගේ අයිටම් ගොඩක් වෙලාවට මේගොල්ලෝ දුර පළාත්වල තමන්ගේ රෙස්ටෝරන්ට් එකේ විදිහට කරන කාන්තාවෝ ඉන්නවා, පිරිමිලා ඉන්නවා, අඩු ආදායම් ලබ්ධ දුප්පත් පවුල් ඉන්නවා. අන්න ඒ වගේ පවුල් තෝරගෙන ඒගොල්ලන්ට රැකියාව ලබා දීලා මේ ලේඩි චේක විසින්ම ඒගොල්ලොන්ගේ රැකියාව ස්ථානවල වලට ගිහිල්ලා මම හිතන්නේ පුංචි ලාභයක් නැතුව තමයි ලේඩි චේක මේ කර්තව්‍ය සිද්ධ කරන්නේ. ඒගොල්ලන්ගේ යහපත තකා මෙන්න මේ වගේ දේවල්, ඒ කියන්නේ ඒගොල්ලන්ට ලේඩි චේකට අවශ්‍ය ක්වොලිටි එකට මේ ඒගොල්ලන්ට හදන හැටි කියලා දීලා මේ වගේ අයිටම් කොළඹට ගෙනල්ලා තුමිට ඒක ඇත්තටම මම හිතන්නේ කොළඹට ලොකු ආසියක් මේ වගේ දේවල් ගන්න ලැබෙන එක එකම තැනකින්. සහ අනිත් එක විශේෂම දේ තමයි ගමේ අයට රැකියාවක් ලැබෙන එක. එතකොට පවුල් ගණනාවක් වගේ ජීවත් වෙනවා. එතකොට රැකියාවන් ගොඩක් කෙනෙක්ට හම්බ වෙනවා. ඉතින් ඒක ඇත්තටම ලොකු වටිනා කාරණයක්. ඒ නිසාම වෙන්නට මම ඇත්තටම ලේඩි චේකට ගොඩක් කැමති. මම ඉස්සරින්දම කැම්පස් වල කාලේ ඉඳන්ම මේ ලේඩි චේක හරි කැමති. මොකද මේ ගොඩක් දේවල් හරි ලාභයි. කැම්පස් ළමයෙක්ට උනත් ඒකත් දැන් අපි කැම්පස් වල කාලේ මේ අපිට ලොකු මුදලක් අතේ නැහැ නේද? එතකොට පින්චි මුදලකට උනත් ඕන තරම් බඩු ගන්න පුළුවන් අපිට. ඒ කාලෙත් එහෙමයි දැනුත් එහෙමයි. ඉතින් ඒ නිසා තමයි මම හැමදේම එදා වගේම අදත් ලේඩි චේකට මේ ඔයගොල්ලෝ අහලා තියෙනවා හිට්ටෝ ගෙවල් වල කියන්නේ හොඳයි කියලා. මේ ලේඩි චේක දැක්කම මම අර කලින්ම කිව්වේ මේ ලේඩි චේකට මම එන්න හේතුව ඒ කියන්නේ ඉපදින්න ඉන්න ළමයා ඉඳලා පවුලේ ඉන්න වැඩි හිටියා. يعني අපේ ආච්චි සීයා වෙනකම්ම එයාට අඳින්න ඕන දේවල්, එතකොට ඒගොල්ලන්ට පාවිච්චි කරන්න ඕන දේවල්, ගෙදරට ඕන දේවල් හැම දෙයක්ම එකම තැනකින් ගන්න පුළුවන්. මම හිතන්නේ ලේඩි චේකට ආපු කෙනෙක් නම් ඒ හැම විස්තරයක්ම දන්නවා. ආපු නැති කෙනෙක් නම් මේ ඇවිල්ලා බලන්න අනිවාර්යෙන් මම වගේම ඇඩිට් වෙලා ඉන්නවා. ඔන්න ලේට් එකෙන් ගත්ත පළවෙනි තැන ගත්තේ ආච්චි. ආච්චි බලන්න යන්නේ මේ. දේශීය දේවල් හිඟ වෙලා යන කාලෙක ලේඩි චේකේ මේ වගේ අයිටම් තියෙන එක ගැන ඇත්තටම අගය කරන්න ඕන. මට අත්‍යව දෙන්නේ කියලා.
අම්මට අපිට හදවතින් කිසෙන්න එක තමයි. මම ඇත්තටම මගේ YouTube channel එකේ ගොඩක් අනවශ්‍ය දේවල් දාන්න කැමති නැහැ. ගොඩක් වෙලාවට කැමති හැමෝටම දැන් අපි කලාකාරයෙක් වුණාම හැම වෙලේම අපිට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට හොඳ දෙයක් දෙන්න ඕනේ. ඒ නිසා තමයි මම අද ලේඩිස් එකේ ෂූට් කරද්දී ලේඩිස් එකේ තියෙන මේ පරිසරය මේ වගේ තියෙන මිල ගණන් මේ හැම දෙයක්ම ඔයගලන්ට පෙන්වන්නේ ඔයගලන්ට කවදා හරි දවසක එන්න වුණොත් මට මේ බඩුව මට ගන්න ඕනේ හොයාගන්න තැනක් නැහැ කියලා දැනුණොත් මගේ වීඩියෝ එක බලන කෙනෙක් ටග් ගාලා මතක් වෙයි ආයෙත් වීඩියෝ එකේ තිබුණේ කියලා. මම ඒ වගේ අපිට දැන් සාමාන්‍ය කෑන්ඩි යන කෙනෙක් කරා. මම දැන් අරගෙන යන්නේ නැහැ. අදලා පුරා නැහැ මේවා. මේ කෑන්ඩි යන කෙනෙක් ඒ අයිටම් මෙතන තියෙනවා. තව කිව්වොත් අම්මලා තාත්තලා shopping කරනම් පුංචි ළමයිව බලා ගන්නවා. ඒ වගේම රිලැක්ස් වෙන්න ඕන නම් ඒකට පහසුකම් සපයලා දීලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ලේඩි ජේකේ තියෙනවා. මට ඉන්නවා අක්කලගේ අයියගේ බබාලා 4. චූටි අක්කගේ බබාලා 2යි. පුතු අක්කගේ බබාලා 2යි. ඔක්කොම 8ක්. 8 දෙනාට මේ දැන් අද මේ පාර සෙල්ලම් බඩ අරන් යන්නේ නෑ මාව විශ්නේ. මේක නම් අපේ අයියගේ තුන්වෙනි යට. ඒ කියන්නේ චූටිට. මම මේ දවස්වල මගේ රේන්ජ් එක මේ අලුත් කරන ගමන් ඉන්නේ. රේන්ජ් එකට දවසක වෙනම shopping කරගෙන මේ වීඩියෝ එක මම පස්සේ කරන්නම්. අද මේ රූම් එකට වඩු ගන්න නැහැ. මේ ටික නම් අම්මට මං හිතන්නේ මේකෙන් පොල්ලෙලි ගහන එක හරි ලේසි. මම පොල්ලෙලි ගහන වීඩියෝ එකක් මම ඔයගලන්ට දාන්නම්. එතකොට වෙනස ඔයගලන්ට තේරෙයි. කියන්න අමතකුණා ලේඩි ජේක ඇතුල් වෙන තැනම වම්මත පැත්තේ ආබාධිතායට සහ බබාලව තියාගෙන යන්න වෙනම පහසුකම් සපයලා තියලා තියෙනවා. ඊළඟට මම කැමතිම දේ මම කැමතිනේ ගොඩක් ගස්වලට. ඉතින් මෙහි ගොඩක් වගා කරගන්න බැරි නිසා මම මගේ රූම් එකේ ගොඩක් ගස් තියලා තියෙනවා සහ ගොඩක් මල් වලින් තමයි සරසලා තියෙන්නේ. ඉතින් මම ගොඩක් වෙලාවට නෙමෙයි නිතරම මේ ලේඩි ජේක පැත්තේ එන්නේ මෙන්න මේ වගේ ගස් මල් ඒව දැක්කත් ඇත්තටම හිතට මාරම සහනයක්. ඒක දැන් තමයි අමාරුම කරගන්නේ. මොකද මේ මගේ පොල්ට අරගෙන සතුටු වෙන්න හරිම අමාරුයි. මේ මං කිව්වේ ඒක දෙන්නයි, පොඩියක් දෙන්නයි, අයියගේ අතර දෙන්නයි. ඒ ඔක්කොටම අද රෙදි ගන්න ඕනේ. ඒක තමයි මං හිතන්නේ මට අමාරුයි. මේක අයියගේ චූටි එකනක්. මම ඔයගලන්ට කලින් කිව්වේ මේ ඉපදෙන්න ඉන්න බබාලක ඉඳලා වැඩි හිටියටම වෙනකන් මේ හැම දෙයක්ම ලේඩිස් එකකින් ගන්න පුළුවන් කියලා. ඒකින් තියෙන හොඳම උදාහරණය. බබාලා හම්බෙන්න ඉන්න අම්මලාගේ බෑග් එකේ ඉඳලා බබා හම්බුනාට පස්සේ පැම්පර්ස් ඒ හැම දෙයක්ම නැත්නම් හැම දෙයක්ම ගන්න පුළුවන්. මේ ෆෝල් එක අපේ දැම්මම නම් මම මේ ෆෝල් එක ගන්න බලාපොරොත්තුවක් නෑ. මේ බලාපොරොත්තුෙන් ඉන්න අයට ඔන්න මේ ෆ්ලෝ එකට එන්න පුළුවන්. මට නම් බෑ. මේ ටික නම් තාත්තට මේ අක්කගේ ලොකු පුතාට ඉස්සර නම් චූටි පුතා දැන් එයා මටත් වඩා ලොකුයි. එයා දැන් ලොකු පුතා. ඒ අතරේ මටත් ජිම් එකට යන්න ටී-ෂර්ට් එකක් බැලුවා.
ගමනක් යනවා යන්නේ. රට අනේ මගේ පර්ස් එකෙන් සල්ලි ඇදලා පර්ස් එක පරක්කනවා. මේව නම් බැලුවේ දැන් අවුරුදු කාලෙට ටික දවසක් ගෙදර ගිහින් ඉන්නවනේ. ඉතින් එතකොට මට සෙල්ලම් කරන්න පුළුවන්. ඊට පස්සේ මම අක්කලාගේ ගෑනු ළමයි 3 දෙනෙක් ඉන්නවා. ලොකු 3 දෙනෙක්. ඒ 3 දෙනාට බැලුවා. මේ ටික නම් අපේ මස්සිනාලට අරගෙන ඊළඟට මගේ හොඳම යාළුවා රෝනියා ටීචර් කෙනෙක්. එයා ඩ්‍රාමා ටීචර්. ඊට පස්සේ ඩ්‍රාමා ටීචර් ගත්තා. ඊට පස්සේ මට මේ මාසේ වෙඩින් කීපයක් තියෙනවා. ඒ නිසා ආයෙ මට shopping කරගන්න ටයිම් එකක් නැති වෙයි කියන බයට මම සාරි දෙක තුනකුත් ඒ අතරේ සිලෙක්ට් කරගත්තා. ඊට පස්සේ ජිම් එකට අලුත් අවුරුද්දට ඇඳගෙන යන්න දෙක තුනකුත් සිලෙක්ට් කරගෙන මම ගියා බෙඩ්ෂීට් පැත්තටයි කර්ට්ස් පැත්තටයි. මොකද අලුත් අවුරුද්දට අපි හැම දෙයක්ම මාරු කරනවානේ. ඉතින් ඒ ටිකත් එකම තැනින් මට shopping කරගන්න පුළුවන් වුණා. ඇත්තටම කිව්වොත් මහරගම ලේඩිස් එකේ ලස්සන කලෙක්ෂන් එකක් තියෙනවා. කර්ට්ස් සහ බෙඩ්ෂීට් ඒ සියලුම දේවල්. ඊළඟට අම්මටත් ගෙදරට අඳින්න ඇඳුම් ටිකකුයි එළියට අඳින්න ඇඳුම් ටිකකුයි ඒ ටිකත් ඒ ගමම සිලෙක්ට් කරගත්තා. මේ ටික නම් මට දැම්මම අවශ්‍ය වෙන දේවල් නෙවෙයි. නමුත් ඕගොල්ලන්ට අවශ්‍ය වෙයි කියලායි මම දැම්මේ. ඊළඟට බ්ලවුස් ටිකක් තෝරගත්තා. අම්මට අක්කට තව අපේ නැන්ද කෙනෙක් ඉන්නවා එයාට ඒ ටිකත් එතනින්ම සිලෙක්ට් කරගෙන මටයි අක්කලා දෙන්නටයි රෙදි ටිකක් බලන්න ගියා. ඉස්සර මම පුංචි කාලේ අක්කලා මට රෙදි අරන් දෙනවා. මම දැන් අක්කලට රෙදි අරන් දෙනවා. අක්කලා දෙන්නයි මමයි කියන්නේ අක්කලා දෙන්නයි මමයි නෑනයි. අපි 4 දෙනාම ටිකක් එක සයිස්. ඒ නිසා මට ඇඳුම් ගන්න මගේ සයිස් එකට ගත්තාම අපි 4 දෙනාටම අඳින්න පුළුවන්. දැන් නම් ගොඩක් දුරට shopping කරලා ඉවරයි. ඊට පස්සේ මම ආවේ ground floor එකට. jewelries මේ වගේ සියලුම දේවල් accessories වාට පල්ලෙහාම ඒ කියන්නේ ground floor එකෙන් ගන්න පුළුවන්. ඒ විදිහට තමයි මම අවුරුද්දට එකම තැනින් මහරගම ලේඩිස් එකෙන් shopping කරේ. ටිකක් විතර පොලිමේ ඉන්නත් වුණා. පොලිමේ ඉඳලා මගේ බඩු ටික ඔක්කොම අරගෙන මේ අද දවසේ මම ඔක්කොටම shopping කරලා මහසියක් නැතුව ඉවර කරගත්තා. ඉතින් ඇත්තටම හැම දෙයක්ම එකම තැනින් ලබා ගන්න පුළුවන් වුණාට මහරගම ලේඩිස් එකට ගොඩාක් ස්තුති වෙනවා. බයි.